සුරනිමල යෝධයාගේ ජීවන කතාව උපතේ සිට අවසානය දක්වා. සුරනිමල යෝධයා යනු දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙක්. එතුමා නන්දිමිත්‍ර යෝධයාට පසුව දසමහා යෝධයන් අතර දෙවනි තැන ගන්නා බල සම්පන්න රණශූරියෙක්. උපත හා ළමා කාලය. උපත සුරනිමල යෝධයා උපන්නේ මාගම්පුර ආශ්‍රිතව පිහිටි ඛණ්ඩගති නම් ගමේ. එතුමාගේ පියා තමයි චන්ද්‍රමුඛ කෙන පුද්ගලයා. නම ලැබීම. ඉපදුන වෙලාවෙම මොහු ගොඩක් ශක්තිමත්. ඒ වගේම ගමේ අය කිව්වේ මොහු මහා නිර්මල ගුණ ඇති කෙනෙක් කියලා. ඒ නිසා තමයි සුරනිමල කියන නම ලැබෙන්නේ. අසහාය ශක්තිය. සුරනිමලත් පුංචි කාලින් ධම්ම අමුතු ශක්තියක් පෙන්නුවා. 12 හැවිරිදි වන විට එතුමාටත් ඇතුන් 10 දෙනෙකුගේ ශක්තිය තිබුණා කියලා සඳහන් වෙනවා. තරුණ විය. වයසින් වැඩෙද්දී එතුමා කාවන්තිස්ස රජුගේ සේවයට එක්වෙනවා. යුද්ධයට සහභාගී වීම. දුටුගැමුණු කුමරුට එක්වීම. දුටුගැමුණු කුමාරියා උඩරටින් මාගමට එන ගමනේදී යෝධයෝ රැසක් කුමරුට එකතු වුණා. සුරනිමල යෝධයාත් මේ ගමනේදී කුමරුට එකතු වුණා. විජිතපුර සටන. එලාර රජුට එරෙහිව දුටුගැමුණු රජු දියත් කළ මහා යුද්ධයේදී සුරනිමල යෝධයා ප්‍රධාන සෙන්පතියෙක් ලෙස සටන් කළා. විශේෂ දස්කම්. විජිතපුර සටනේදී වගේම රජරටේ තිබුණු තවත් බලකොටු කිහිපයක්ම බිඳින්න සුරනිමලගේ ශක්තිය උපකාරී වුණා. මහා සංග්‍රාමය. දුටුගැමුණු රජු සහ එලාර රජු අතර අවසාන සටන සිදුවෙන වෙලාවේ සුරනිමල යෝධයා වීර වික්‍රම පෙන්වමින් රජුට ආරක්ෂාව සලසමින් සටන් කළා. අවසානය. දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කරලා රජරට පාලනය කරද්දී සුරනිමල යෝධයා එතුමාගේ විශ්වාසවන්තම සහායකයා ලෙස කටයුතු කළා. සාමකාමී ජීවිතය. යුද්ධයෙන් පස්සේ සුරනිමල යෝධයාද ධර්මයට අනුව ජීවත් වුණු කෙනෙක්. පරලෝ සපත් වීම. සුරනිමල යෝධයාත් තමන්ගේ අනෙක් සගයන් වගේම ජීවිතය අවසන් වූ පසු කුසල කර්මයන්ගේ බලෙන් දෙව්ලොව උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.